ඔන්න ඉතින් අද කියලා දෙන්න හදන්නේ නිදානයක් වගේ දෙයක්. මොකද්ද නිදානයක් වගේ දෙය කියලා කියන්නේ? ඉතින් මේ අපි හැමදාම AI tools ගැන කතා කරනවා. ඉතින් මම මේ කියන කතාව ඇතුළේ සමහරක් වෙලාවට ඔයාගේ ව්‍යාපාරයට වැදගත් වෙන දෙයක් වගේම ඔයාට ඉගෙන ගන්න දෙයක් වගේම ඔයාට මුදලක් වුණත් හොයන්න පුළුවන් විදියක් ගැන තමයි අද කතා කරන්න හදන්නේ. ඇත්තටම අද කතා කරන්න හදන්නේ භාෂාව සම්බන්ධ ප්‍රශ්නයක් ගැන. මොකද්ද භාෂාව කියලා කියන්නේ? අපි ව්‍යාපාරික කටයුතු කරනදී වුණත් අපි ඉගෙන ගන්න දේවල් කරද්දී වුණත් සමහරක් වෙලාවට භාෂාව නිසා සමහරක් තැන්වල අපි හිර වෙලා ඉන්නවා. නේද? අපි උදාහරණයක් විදිහට YouTube එකේ වීඩියෝ එකක් බලනවා වෙනත් මොකක් හරි ලැන්ග්වේජ් එකකින් ඉංග්‍රීසි වෙන්න පුළුවන්, දෙමළ වෙන්න පුළුවන්, ජපනිස් වෙන්න පුළුවන්, චයිනීස් වෙන්න මොකක් හරි භාෂාවකින් වැදගත් වෙන වීඩියෝ එකක් බලනවා. අපි ආසයි ඕක ඇත්තටම අපේ මව් භාෂාවෙන් දැනගන්න. අපි දැන් මව් භාෂාව මගේ නම් සිංහල. සිංහල වලින් දැනගන්න ආසයි. නේද? අපේ භාෂාවනේ. එතකොට සමහරක් වෙලාවට ඕක ප්‍රශ්නයක් තිබ්බා. ඒක අපි ට්‍රාන්ස්ලේට් කරන්න අපිට ඒ වෙලාවෙම පරිවර්තනය කරගන්න අවස්ථාවක් තාම අපිට ලැබිලා නැහැ. ඉතින් අර සමහරක් භාෂාවලට YouTube එකේ තිබුණාට තාම සිංහල භාෂාවට ඔක හරියටම නැහැ. ඉතින් මම අද කියලා දෙන්න හදන්නේ AI ස්ටුඩියෝ එක පාවිච්චි කරලා Google එකේ තියෙන AI ස්ටුඩියෝ එක පාවිච්චි කරලා YouTube එක ඇතුලේ තියෙන ඕනෑම භාෂාවක වීඩියෝ එකක් ඔයාලට ඒ මොහොතේදීම සිංහල භාෂාවෙන් පරිවර්තනය කරලා ඔයාට ඒ ගන්න කන්ටෙන්ට් එක ඕන නම් කැමති නම් AI එකට දාලා උනත් ඔයා ඒ ගන්න අදහස තව දෙගුණ තෙගුණ කරලා ඔයාගේ වැඩකටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ දෙයක් ගන්න. ඊළඟ එක තමයි ඔයාට ඕන පුළුවන් ඔයා කතා කරන්නේ සිංහලෙන් ඔයාට ඕන නම් ඉංග්‍රීසි වලින් ඒක ට්‍රාන්ස්ලේට් කරලා ඔයාගේ වෙන රාජකාරී වැඩ කටයුතු වලට උනත් පාවිච්චි කරන්න live translation API එක පාවිච්චි කරලා තමයි මේ වැඩේ කරන්න හදන්නේ. ඉතින් මේක totally free. ඉතින් කවදානකම් මේක totally free දෙයිද කියන්න දන්නේ නැහැ. නමුත් දැන් ඔයාට මේක try කරලා බලන්න පුළුවන්. ඔයාගේ වැඩ කටයුතු වලට ඔයාට මේක experience එකක් ගන්න මම මේ කියන tips ටික පාවිච්චි කරලා ඔයාගේ වැඩ ටිකට සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් විශේෂම දේ තමයි බිස්නස් එකක් කරන කෙනෙක්ට වෙන රටවල් වල වෙන මිනිස්සු දරන අදහස් ඔයාලට සමහරක් වෙලාවට තේරුම් ගන්න ලොකු වෙලාවක් ගියා නම් දැන් ඒකට හොඳම උත්තරේ හම්බෙලා තිනවා AI ස්ටුඩියෝ කරා ඔයාලට තියෙන වීඩියෝ එක දාලා ඔයාලට ට්‍රාන්ස්ලේෂන් කරගන්න ඒ වෙලාවෙම හරිය පරිවර්තනය කරන කෙනෙක් ළඟ ඉන්නවා සාමාන්‍යයෙන් ඔයාලට කැමති නම් ඒ හම්බෙන කන්ටෙන්ට් එක ඕන ChatGPT Gemini දාලා ඔයාලට තව ටිකක් තේරුම් කරගන්න පුළුවන්. ඒක තනියම self study කරන්න පුළුවන් ඔප්ෂන් එකක් තමයි මේ තියෙන්නේ. අපි ගිහලා බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් මම මේ වැඩේ කරන්නේ කම්පියුටර් එකක් පාවිච්චි කරලා මේ වැඩේට යන්න හදන්නේ. ඉතින් මේක ඔයාලට try කරන්න පුළුවන් ප්‍රැක්ටිකලිම කම්පියුටර් එක use කරලා ඔයාගේ වැඩ වලට පහසු කරගන්න පුළුවන් මේ වැඩේ. ඉතින් මුලින්ම මෙතනදී ඔයාලා Google එක ඇතුළට ඇවිල්ලා search කරගන්න AI Studio කියලා. ඔයාලට නැත්තම් AI Studio Google කියලා උනත් search කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පළවෙනියටම හම්බ වෙනවා මෙන්න මේ වගේ සමහරක් වෙලාවට මේ වගේ Google ad එකක් විදිහට හම්බ වෙන්නත් පුළුවන්. නැත්තම් මෙන්න මෙහෙම තියෙනවා Google AI Studio. aistudio.google.com කියලා link එක තියෙනවා. මෙන්න මේ link එක තමයි ඊළඟට අපි click කරන්න ඕනේ. මේ link එක click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් හම්බෙන්න පුළුවන්. first time යනකොට නම් සමහරක් වෙලාවට tick එකක් දාන්නේ ඔයාලගෙන් terms and conditions වගේ දේවල් දාගන්න tick එකක් දාගන්න option එකක් එයි. ඒකේ ticks දෙක දාලා ඔයාලට accept කරාම ඔයාලට මෙන්න මේ වගේ interface එකක් ඔයාලට හම්බ වෙනවා. මේ interface එක ඇතුලේ මතක තියාගන්න මෙන්න මෙතන තියෙනවා agent කියලා එක mode එකක් අනිත් එක තියෙනවා models කියලා එක option එකක්. අපි මෙතනදී click කරගන්නේ මෙන්න මේ models කියන option එක. models කියන option එක click කරාට පස්සේ ඔන්න අපිට තියෙනවා අපි කතා කරන්න හදන වැඩේ speech and music කියලා. මෙන්න මේ option එක හරහා තමයි අපි live translation එක try කරලා බලන්න හදන්නේ. ඊට පස්සේ අපි click කරගන්නවා මෙන්න මෙතන තියෙන speech and music කියන option එක. ඔන්න මම click කරනවා. මේ click කරාට පස්සේ අපිට මෙන්න මෙහෙම models කීපයක් පහළට පෙන්නනවා. එතකොට මේකෙදී අපි දැනට මේක preview එකක්. අපිට මේක බලන්න වගේ දෙයක් තමයි පුළුවන් මෙතනදී. ඒතර මෙන්න මෙතන තියෙනවා Gemini 3.5 live translate preview කියලා මෙන්න මෙහෙම option එකක් තියෙනවා. පොඩි කොළ පාට මාක් එකක් එක්ක නියුත් කියලා දාලා මේක හරි ලේසි හොයා ගන්න ඔයාලට. ඊට පස්සේ මෙන්න මේක අපි click කරගන්නවා. මේක click කරගත්තට පස්සේ ඔන්න අපිට දීලා තියෙනවා try the live API කියලා. ඔයාලට මෙන්න මෙතනින් අර මම කියපු වැඩේ දැන් කරන්න පුළුවන්. මොකද්ද? ඔබට කැමති භාෂාවකට live translation එකක් මේ වෙලාවෙම පරිවර්තනයක් සිදු කරගන්න පුළුවන්. දැන් මේක අපේ ව්‍යාපාරික කටයුතු වලට අධ්‍යාපන කටයුතු වලට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දන්නේ නැති භාෂාවක මොන හරි දෙයක් තිබ්බොත්, වැදගත් content එකක් තිබ්බොත් ඔයාට ඒක voice එකෙන් උනත් පුළුවන්. ඔයාලා වීඩියෝ එකෙන් උනත් live translate කරගන්න පුළුවන් ඔයාගේ කැමති භාෂාවකට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ අත පැත්තේ පෙන්නනවා target language කියලා. ඒ කියන්නේ ඔයා මේක translation එක බලාපොරොත්තු වෙන භාෂාව මොකක්ද කියන. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් ඔයාට ඉංග්‍රීසි බසින් තියෙන වීඩියෝ එකක් ඔයාට ඕනේ සිංහල භාෂාවට නම් පරිවර්තනය කරලා ඔයා මෙතනින් සිලෙක්ට් කරන්න ඕනේ. මෙන්න මෙහෙම drop down එකක් ඔයාට හම්බ වෙනවා. මේ drop down එකේ පහළටම ගියාට පස්සේ අපිට තියෙනවා මේකේ බලන්න පුළුවන්. දැන් මම සිංහල තෝරන්න හදන්නේ. සිංහල කියලාම දාලා තියෙනවා. ඔයාට අවශ්‍ය නම් Tamil කියලා සිලෙක්ට් කරන්න. ඔයාට අවශ්‍ය
කොරියන් මොකක් හරිද ජැපනීස්ද රෂියන්ද ඒ විදිහට ඔයාලට කැමති සිලෙක්ෂන් කරන්න පුළුවන් ලැන්ග්වේජ් එක අනුව. ඔන්න මම මෙතනදී සිලෙක්ට් කර ගන්නවා සිංහල කියන භාෂාව. ඊට පස්සේ ඔන්න මෙතනින් පුළුවන් ටෝක් කියන එක දුන්නොත් එහෙම අපේ කම්පියුටර් එකේ මයික්‍රොෆෝන් එකට ඇක්සස් දුන්නාට පස්සේ අපි කතා කරන භාෂාව උදාහරණයක් විදිහට මම දැන් ඉංග්‍රීසි භාෂාවෙන් නම් කතා කරන්නේ මේක සිංහල භාෂාවට පරිවර්තන වෙනවා. මම මෙතනින් ඉංග්ලිෂ් කියන එක දාලා මම සිංහල භාෂාවෙන් කිව්වොත් ඒක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තන වෙනවා. ඉතින් ඔයාලට ලයිව් ට්‍රාන්ස්ලේෂන් එකක් මෙතනදී වෙන්නේ. ඒ කියන්නේ ඔයා කතා කරනකොට එහා පැත්තෙන් ලයිව් කතා කරනවා. ඉතින් අපි ඒක try කරලා බලමු. මම පළවෙනි ඔප්ෂන් එක විදිහට පෙන්නන්න YouTube එකේ තියෙන වීඩියෝ එකක් කොහොමද ලයිව් ට්‍රාන්ස්ලේෂන් එකක් දක්වා අරගෙන. මේක හරි පුංචි දෙයක් තියෙන්නේ. ඔන්න මම වෙන ටැබ් එකක ඕපන් කරන් තියෙනවා මෙන්න මෙහෙම ක්ලවුඩ් එක සම්බන්ධ පොඩි වීඩියෝ එකක්. මම ඊට පස්සේ කරන්නේ මෙන්න මෙතනින් share audio from tab කියලා මෙන්න මෙහෙම ඔප්ෂන් එකක් තියෙනවා. මම ඔන්න මේක ක්ලික් කරනවා. ඒ කියන්නේ මම වෙන ටැබ් එකක මගේ YouTube එකේ අදාළ වීඩියෝ එක මම ඔන් කරන් ඉන්නේ. ඊට පස්සේ කරන්නේ share audio from tab කියන එක ක්ලික් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඔප්ෂන් එකක් එනවා. මෙතනින් අර තෝරගන්න ඕනේ අපේ දැන් ඊළඟ ටැබ් එකේ තියෙන YouTube player එක. ඊට පස්සේ ඔන්න මම share කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් මේක ප්ලේ කරනවා. ප්ලේ කරනකොට ඔයාලා බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. This is completely different method and honestly it's even more interesting because this time the models are method අනේ මේක සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රමයක්. ඇත්තටම කිව්වොත් මේක තවත් රසවත්. මොකද මේ පාර ආකෘතිය එන්නේ Amazon එකෙන්. Amazon දැම්ම තමයි යාළගෙම AI මෙවලම නිකුත් කළේ. ඒකේ නම Cairo. දැන් එයාලා Pro plan එක නොමිලේ දෙනවා කියලා. අනේ පළමු වතාවට. ඉතින් අද මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒක ලබා ගන්නෙ. කොහොමද ඔයාලට කවදාවත් ගාස්තු අය නොකරන බව සාතික කරගන්න කියලා. හොඳම කොටස තමයි මේ ක්ලවුඩ් ආකෘති KTI ඇතුළත සම්පූර්ණ ඒජන්ට් පරිසරය තුළ සහ VS Code තුලත් භාවිතා කරන කාර්යය. ඉතින් මම පැහැදිලි කරන්නම් Cairo කියන්නේ මොකක්ද කියලා අපි පටන් ගන්න කලින්. ඉතින් Cairo කියන්නේ Amazon ගේ අලුත් AI කේතිකරණ මෙවලම. ඒක වර්ග දෙකකින් එනවා. එකක් තමයි IDE එක. ඒක හරියටම වගේම දැනෙනවා VS Code එක වගේ. අනිත් එක තමයි විධාන රේඛා අතුරු මුහුණත. ඒක ගොඩක් වැඩ කරනවා. දැන් ඔයාලට පේනවා ඇති කොයිතරම් දුරට සාර්ථක වෙලා තියෙනවද කියලා අර YouTube channel එකේ කතා කරපු දේ බලන්න. ඒකම අපිට පරිවර්තනයක් විදියට මෙන්න මෙහෙම සරල විදියට අපිට අහගෙන ඉන්න පුළුවන්. මේක ටයිප් කරනවා විතරක් නෙමෙයි. මෙයා ඒ භාෂාවට ඒ මොහොතේදීම පරිවර්තනයක් සිදු කරනවා. ඉතින් මේකෙන් ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්ට ලොකු දේවල් ටිකක් තියෙනවා. මොකද YouTube channel එකක බලනකොට සමහරක් දේවල් අපි බලාගෙන හිටියත් නේද? අහගෙන හිටියත් සමහරක් වෙලාවට අපිට ඒකෙන් ලොකු අදහසක් ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා. හැබැයි බලන්න මේ අවස්ථාව හරහා අපිට මේ දේවල් ටයිප් කරලා දෙන හින්දා මේකෙන් තවත් විදිහට අපි පොඩ්ඩක් හරියට හිතලා බැලුවොත් මේ වචන ටික අපිට ChatGPT, Google Gemini වගේ දාලා තව ටිකක් විස්තර කරලා explain කරලා අපිට තව ලොකු දෙයක් බවට පරිවර්තන කරන්න. ඉතින් මම මේ කියන දේ එක්ක ඔබට හිතෙන්න පුළුවන් ඔබේ ව්‍යාපාරික කටයුතු වලට, අධ්‍යයන කටයුතු වලට උනත් මේක හරි විදිහට පාවිච්චි කරලා try කරලා බැලුවොත් ඔයාලට ලොකු දෙයක් කරන්න. ඔයා දන්නේ නැති ඕනම දෙයක් භාෂාවක් මේකට දාලා try එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔය මම පෙන්නුවේ එක option එකක්. අපි ඊට පස්සේ තව එක option එකක් බලමු. අපිට ඊළඟට තියෙන ඔප්ෂන් එක තමයි මෙන්න මේකෙදී talk කියලා ඔප්ෂන් එකක් තියලා තියෙනවා. මම ඔන්න මෙතනින් දැන් target language එක මම refresh කරා. target language එක English කියන එක දාලා තියෙනවා. අපි බලමු talk කියන එක දීලා මම සිංහල භාෂාවෙන් කතා කරන දේවල් බලමු English වලට translation වෙයිද කියලා. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Good morning, everyone, and I also wish you the best. මම අද කතා කරන්න හදන්නේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ tools කීපයක් Today, ගැන. I'm going to talk about artificial intelligence and a few tools. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ So, අධ්‍යාපන things කටයුතු like සහ this can be ව්‍යාපාරික used to කටයුතු help සාර්ථක us කරගන්න. with our educational activities and business endeavors. ඉතින් මේ දේවල් තුලින් අපිට මුදලක් පවා උපයන තැනට පත් කරන්න පුළුවන්. So, through these things, we can even make money. ඔයාලට පේනවා ඇති බලන්න මම කියන දේවල් අනිත් පැත්තේ ඒ මොහොතේදීම ඒක ට්‍රාන්ස්ලේෂන් කරනවා. ඉතින් මේක ඔයාලට මියුට් කරලා වුණත් ඔයා කියන සිංහල භාෂාවේ ටික ලයිව් ට්‍රාන්ස්ලේට් කරලා ඔයාට මේ විදිහට ඉංග්‍රීසි කතා කරන විදියට ගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් උදාහරණයක් දෙන්නේ
ඉගෙන ගන්න කෙනෙක්ට උනත් ඉංග්‍රීසි දන්නේ නැති කෙනෙක්ට උනත් ඉගෙන ගන්නත් පුළුවන් මෙන්න මේක හරි විදියට පාවිච්චි කරලා බැලුවොත්. ඉතින් ඒක ඔයාගේ අතේ තමයි තියෙන්නේ. මම මේ කියන දේවල් ව්‍යාපාරික කටයුතු වලට, අධ්‍යයන කටයුතු වල වගේම එහාටත් ගිහලා මුදලක් බවට පරිවර්තනය කරන දේවල් වලටත් හරියට ස්මාර්ට් වුණොත් මේ වැඩෙන් කරන්න පුළුවන්. මොකද වෙන කෙනෙක් කියන කන්ටෙන්ට් එකක් තව ටිකක් හොඳට ඉගෙනගෙන ඒ කන්ටෙන්ට් එකෙන් තව අලුත් කන්ටෙන්ට් එකක් බිහි කරන්නත් මේ ඔප්ෂන් එක හරියට පාවිච්චි කරොත් කරන්න පුළුවන්. ඉතින් මේක API එකක් through දෙන එකක්. ඉතින් තව ටික කාලෙකින් මේක සමහරට ලිමිටේෂන් එකක් ඇවිල්ලා පොඩ්ඩක් හෝල්ඩ් වෙන්න පුළුවන්. try කරලා බලන්න මේ අවස්ථාව. මම ඒකයි වීඩියෝ එකක් විදිහට මේක ප්ලේ කරලා පෙන්නුවේ. ඔයාලට කරලා පෙන්නුවේ. ඉතින් මේකෙන් ඔන්න දැන් භාෂාමය සම්බන්ධ බැරියර් එකක් නැහැ. ඔබට සරලවම Taman දන්නේ නැති දෙයක් ඕන භාෂාවකින් පරිවර්තනය කරලා මෙන්න මේ වගේ එක සාරාංශයක් දක්වා අරගෙන යන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් අපි තවත් දවසක හම්බෙමු මෙන්න මේ වගේම අදහසක් එක්ක තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට, අධ්‍යයන කටයුතු වලට, ඒ වගේම ඒකෙන් මුදලක් බව පරිවර්තනය කරගන්න පුළුවන් අදහස් එක්ක. අපි තවත් දවසක හම්බෙමු අලුත් වීඩියෝ එකක් කරා.